තරහ වෙන්න එපා. මේ හර්ෂ සිල්වා මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙකක් කතා කරනවා එකම ප්‍රස්තුතිය සම්බන්ධයෙන් මම දැකලා තියෙනවා. දැන් හර්ෂ සිල්වා මැතිතුමා ඇවිල්ලා කියනවා ආණ්ඩුව භාණ්ඩාගාරේ පිරලා ඉතින් දැන් විපාක්ෂිකයන්ට පිස්සු හැදෙනවනේ ඊට පස්සේ. පාක්ෂිකයන්ට වඩා ප්‍රියංකරෝගේ ප්‍රශ්නේ ඉන්නේ කාටද කියලා මම කියන්නම්. අපේ ඉන්නවා බොහොම දුප්පත් සංවිධායකවරු. ඒ කියන්නේ ඒ සංවිධායකවරුන්ට ඇමරිකන් ඒඩ් එකෙන් සල්ලි එන්නේ නැහැ. ඒ සංවිධායකවරුන්ට වෙන NGO වලින් සල්ලි එන්නේත් නැහැ. ඒ සංවිධායකවරුන්ට පක්ෂයේ ලොකු තනතුරුත් නැහැ. ඒ මිනිස්සු ඒ පක්ෂයේ තනතුරු විකුණාගෙන කණ්ඩත් ඒ සංවිධායකවරුන්ට බෑ. ඒතකොට ඒ සංවිධායකවරු සමහරට රැස්වීමක් කරන්නේ තමන්ගේ මේ බිරිඳගේ මේ තෝඩු දෙක උගස් තියලා. හරිද? එහෙම සංවිධායකවරු මේ පොළොවේ මට්ටමින් කොහොම හරි මේ ඡන්ද ටික හදාගෙන යන්න උත්සාහ කරන දුප්පත් සංවිධායක මටත් වඩා දුප්පත් අය ඉන්නවා. එතකොට ඒ මිනිස්සු අමාරුවෙන් ගොඩනගන පදනම අර පක්ෂේ ලොකු කෙනෙක්ගේ කටින් අර වගේ වචනයක් ඇහිලා පැන්නපු ගමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හෝ වේවා එමත් නැත්නම් මේ ඔය කියන බාඩාගාරේ උතුරන කතාව හෝ වේවා වගේ එකක් කරපු ගමන් අර අමාරුවෙන් අපි මාධ්‍ය තුල ගොඩනගන දේවලුත් ඒ වගේම අර මිනිස්සු අමාරුවෙන් මහ පොළොවේ ගොඩනගන දේවලුත් සියල්ල විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යාම තුල අර පරස්පර විරෝධී කතා කිරීම තුල මිනිසුන්ට ඇත්තටම දේශපාලන අනාථය බවට මේ පාක්ෂිකයෝපත් වෙනවා. පාක්ෂිකයෝ සහ මේ ප්‍රාදේශීය නායකයෝ. ඔව්. ඒගොල්ලෝපත් වෙනවා.